ප්‍රාදේශීය පුවත් අයගොන් සුබදර්ශනක් විශේෂ ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්නේ අද උදෑසන 9:30 විතර දුම්මල සූරිය විරත්තව ප්‍රධාන මාර්ගයේදී අපි කතා කරන රටමැද පාරේදී තල්කඩුව ප්‍රදේශයේදී ගහක කොටසක් මාර්ගයට වැටී තිබුණා. මේ අත්ත වැටීම නිසා මාර්ගය භාවිතා කරන රථ වාහන වලට විශේෂයෙන් බාධා එල්ල වී තිබුණා. නමුත් මේ වෙනකොට මාර්ගයේ යම් කිසි කොටසක් වෙන් කරගෙන රථ වාහන භාවිතා කරනවා. නමුත් ඔබ ප්‍රවේශම් වන්නේ ස්ථානයේ යන විටදී මේ ඔබ දකින්නේ මේ වීඩියෝ දර්ශනය අද උදෑසන 9:30 පමණ තමයි මේ ගහේ කොටසක් පාරට පතිත වී තිබුණේ. ඒ වගේම මේ ගහේ තවත් අතු තිබෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ වියලි කාලගුණයත් එක්ක මේවා දි รา පත් වෙලා තියෙන්න පුළුවන්. ඒකම අධික ලෙස සුළං හමනවා. මේ සුළඟත් එක්ක තවත් කොටස් මාර්ගයට වැටීමේ අවදානමකුත් තියෙනවා. ඔබ ඒ මාර්ගය භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න මේ ස්ථානයෙන් භාවිතා කරද්දී. මොකද අදාළ බලධාරීන් තාම මේ තැනට ඇවිත් ඒක නිරීක්ෂණය කරලා තිබුණේ නැහැ. ඔවුන් නිරීක්ෂණය කරාට පස්සේ ගහේ කොටසක් දි รา තියෙනවා නම් ඔවුන් ඒක ඉවත් කරાવી. නමුත් මේ වෙනකොට තත්ත්වයේ මෙසේ ඔබ මාර්ගය භාවිතා කරනවා නම් පරිස්සම් වෙන්න. දුම්මල සූරිය විලත්තව ප්‍රධාන මාර්ගයේ තල්කඩුව ප්‍රදේශයේදී තමයි මේ කොටසක් පාරට වැටී තිබුණේ. මේ ගැන වැඩි විස්තරත් එක්ක නැවත කවුරු ශා වීඩියෝ ප්‍රාදේශීය පුවත්